ඔව් ඔයාලා එක්ක සිටින්නේ විකිලැබ් channel එක සමග. අද මොකද්ද කරන්න කියලා හැමෝම කුතුහලයෙන් ඉන්නේ. මොකද අද අපි කතා කරන්න යන්නේ Night Rider circuit එක ගැන. ඔව් Night Rider කියපු ගමන් ඔයාලට මතක් වෙන්නේ පොඩි කාලේ අපි නිදි මරාගෙන ITN එක බලාගෙන ඉන්නවනේ. හරි බලමු මේකේ තියෙන light circuit එක හදන්නේ කොහොමද කියලා. මේක අපි සරලවම කතා කරන්න හදන්නේ light circuit එක හදන්නේ කොහොමද, නිර්මාණය කරන්නේ කොහොමද, කෝඩ් කරන්නේ කොහොමද කියලා. හරි ඒ ඔක්කොම කලින් අපේ channel එකට subscribe කරලා like එකක් දාන්න. මොකද අපේ Facebook group එකත් එක්ක ඔයාලා අනිවාර්යයෙන්ම join වෙන්න. මොකද ඒක අපි update කරනවා. ඔයාලගේ තියෙන කුතුහලය අපිත් එක්ක බෙදා ගන්න. අපි බලමු කොහොමද Night Rider circuit එක හදන්නේ කියලා. මුලින්ම අපිට මේකට ඕන කරන දේවල් ටික අපි බලමු. මුලින්ම අපිට ඕන කරන LED 10ක්. මොකද අපි මේක LED 10කට තමයි මුලින්ම focus කරන්නේ. ඔයාලට මේක ඕන තරම් expand කරගන්න පුළුවන්. දැනට අපි LED 10ක් එක්ක මේක කරගෙන යමු. ඊට පස්සේ අපිට තව රෙසිස්ටර් එකක් ඕන. අපි රෙසිස්ටර් ගැන මීට කලින් වීඩියෝ එකේ කතා කරා. ඔව් ටග් ගාලා ගිහිල්ලා බලලා ඒ වීඩියෝ බලන්න මොකද්ද මේ රෙසිස්ටර් එකේ කලර් කෝඩ් එක කියන්නේ, මොකද්ද මේ රෙසිස්ටර් එකෙන් වෙන්නේ කියන එක ඒ වීඩියෝ එක බලලා ඔයාලට සරලවම අධ්‍යයනය කරන්න පුළුවන්. මේ රෙසිස්ටර් එකේ අගේ මම පැවසුවොත් 150 ohms නැත්නම් 330 ohms අතර ඕනම රෙසිස්ටර් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ රෙසිස්ටර් එක දාන්නේ අපේ LED බල්බ් වල තියෙන ආරක්ෂාවට. එක රෙසිස්ටර් එකක් ground wire එකත් එක්ක series දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් අපිට රෙසිස්ටර් 10ක් දාන එක වළක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක රෙසිස්ටර් එකකින් මුළු බල්බ් 10ටම මේ ඒ ආරක්ෂාව සපයා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ඕන කරනවා jumper wires. මේ තියෙන jumper wires, male to male jumper wires. ඊට පස්සේ breadboard එකක් ඕන කරනවා. මේ තියෙන breadboard එක. මේකේ ගොඩම ප්‍රොටෝටයිපින් වලට අපිට ගොඩක් හෙල්ප් වෙනවා. මේ වගේ breadboard එකක් ගන්න. අපි මීට කලින් මේක ගැන කතා කරලා තියෙනවා. හරි ඒව තමයි අපිට දැනට ඕන කරන දේවල්. අපි බලමු කොහොමද මේ circuit එක හදාගන්නේ කියලා. මුලින්ම අපේ Arduino board එකේ තියෙනවා. ඒක ගෙලින්ම කම්පියුටර් එකට ගහ ගන්න ඕනේ. අපි මේකේ පාවිච්චි කරන pins තමයි digital pins පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. කියන්නේ 1 2 3 4 5 6 8 9 10 කියන pins වෙනකම් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඔයාලට කැමති pins දාගන්න පුළුවන්. ඒනට මගේ පහසුව සඳහා කෝඩින් එකේ පහසුව සඳහා එකේ ඉඳන් 10ට තමයි අපි pins අර්ථ දක්වලා තියෙන්නේ. කොහොමද කියලා බලමු අපි wire connection එක කරගන්නේ. මුලින්ම wire එකක් ගන්න. ground එකට අපි ground එක පැහැදිලිව බලා ගන්න පුළුවන් wire එකක් ගන්න. මම දුඹුරු පාට තෝරගන්නවා. අල කළු පාට තෝරගන්න පුළුවන්, කොළ පාට තෝරගන්න පුළුවන්. ground එක කියලාම විශේෂයෙන් බලා ගන්න පුළුවන් විදිය wire එක තෝරගන්න. ඒක Arduino board එකේ ඕනම ground pin එකකට ගහන්න. මම මේ මෙතන තියෙන ground pin එකට ගහගන්නවා. ඒක මාගේ breadboard එකට සම්බන්ධ කරගන්නවා. breadboard එකේ කොනකට තමයි සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මම resistor එක පාවිච්චි කරනවා. resistor එක දාන්නේ ground wire එකට. කෙලින්ම ගහනවා එක පොටක් මෙතෙන්ට. ඒ කියන්නේ මේ wire එකට. අනිත් එක කෙලින්ම මම ground කරගන්නවා මෙහෙම. ඒ කියන්නේ එක line එකකට කෙලින්ම මම පාවිච්චි දෙනවා. හරි. ඔයාලට සරලව මේක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ line එකට සම්පූර්ණයෙන් මම ground එක දීලා තියෙන්නේ. හරි. ඊළඟට බලමු කොහොමද LED ටික සම්බන්ධ කරගන්නේ කියලා. LED වල ඍණාග්‍රය තියෙන්නේ. ඒ ඍණාග්‍රය කෙලින්ම මේ ground වෙන්න ඕනේ. ඒක සරලව පැහැදිලි. ඒක මම කෙලින්ම ground pin එකත් එක්ක ඒ කියන්නේ අර ground line එකත් එක්ක කෙලින්ම LED 10 කෙලින්ම සම්බන්ධ කරගෙන යනවා. ඒක ඔයාලා සම්බන්ධ කරගන්නේ මෙන්න මේ ආකාරයෙන් මම සම්බන්ධ කරන විදිහට සම්බන්ධ කරගන්න. කෙලින්ම අපි LED 10ම ඒ විදිහට සම්බන්ධ කරගන්න. අපි බලමු සම්බන්ධ කරාට පස්සේ මොකද්ද මේ පරිවර්තනය වෙන්නේ කියලා. හරි. ඒ අතරේ අපි LED ටික සෙට් කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම LED ටික නිකම්ම ගහගත්තා. ground පේලිය ground ගහගත්තා. ඉස්සරහා ටික මේ මෙහෙම his slots වලට ගහගෙන තියෙනවා. කොහොමද බලමු wire connection ටික කරගන්න. ඒකට මම wire ටිකක් ගත්තා. wire 10ක් ඕන වෙනවා. මොකද light 10ක් තියෙන හින්දා. සරලව මේකේ කරන්න තියෙන්නේ මේකේ ධන pins තියෙන්නේ. ඒ ධන pins ටික අරගෙන යන්නේ ධන pins ටික කෙලින්ම ඔයාලගේ board එකේ එකේ ඉඳන් 10 වෙනකම් connect කරගන්න තමයි තියෙන්නේ. අපි බලමු එකේ ඉඳන් 10 වෙනකම් connect කරගමු අපි. මෙහෙම breadboard එකට simply 1 2 එහෙම කියලා 10ම connect කරගන්න. හරි. හරි ඔයාලට දැන් මගේ මේසෙට පේනවා මේ අපි wire ටික ඔක්කොම set කරගෙන තියෙන එකේ ඉඳන් 10 වෙනකම් wire ටික කෙලින්ම LED එකේ ධනාග්‍රය වෙත connect කරගෙන තමයි තියෙන්නේ. දැන් ඊළඟට අපේ කාර්යය වන්නේ කෝඩ් එක කොහොමද කරගන්නේ කියන එක. අපි බලමු කොහොමද කෝඩ් එක කරන්නේ කියලා. සරලව අපි කෝඩ් එක step by step යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේක එන ගැටලුත් එක්ක ඒවා निराකරණය කරගෙන තමයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කෝඩ් එක එක සැරේ Night Rider කෝඩ් එකක් බවට පත් කරන්නේ නැහැ. අපි මේක ගැටලුත් එක්ක ඒවා ටැකල් කරලා අපි බලමු කොහොමද Night Rider circuit එක හරියටම හදාගන්නේ කියලා. හරි අපි බලමු කොහොමද කෝඩ් එක කරගන්නේ කියලා. ප්‍රධාන වශයෙන් අපේ කෝඩ් එකක් ගත්තිට ඒකේ කොටස් දෙකක් තියෙනවා. void setup එකයි void loop එකයි. void setup එක කියන්නේ අපි මොනවද pins initialize කරන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මොන pins මොනවද කියලා හඳුන්වා දීමක් තමයි pin mode කියන keyword එක යොදාගෙන void setup එක ඇතුලේ කරන්නේ. ඒ කියන්නේ අපේ Arduino board එක boot වෙද්දි
මේ void setup කියන එක එකපාරක් run වෙනවා. මේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ void setup කියන මේ එක. එතකොට void setup එකේ මෙහෙමයි. void setup එක type කරලා තියෙනවා. ඊට පස්සේ curly brace on වෙලා තියෙනවා. off වෙලා තියෙනවා. මේ මගේ mouse click එකේ මැද. ඒක මැදදී අපි pins හඳුන්වා දෙනවා. ඒ කියන්නේ මොන pins මොනවද වෙන්නේ කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අපිට Arduino වල pin එකක් output එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, input එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අන්න ඒ කාර්යය අපි output එකක් විදිහට පාවිච්චි කරනවද, input එකක් විදිහට පාවිච්චි කරනවද කියන එක මෙන්න මේ void setup එක ඇතුලේ තමයි අපි කියන්න ඕනේ board එකට මොකද්ද වෙන්නේ කියලා. හරි. ඒකට පාවිච්චි කරන keyword එක තමයි pin mode කියන එක. pin PIN M එක capital MODE මතක තියාගන්න M එක capital. ඊට පස්සේ brackets on කරනවා. ඊට පස්සේ පළවෙනි pin එක දෙනවා කමා එකට කලින්. උදාහරණයක් වශයෙන් පළවෙනි pin එක 1. මොකද අපි LED එක පළවෙනි LED එක එකට කනෙක්ට් කරා, දෙවෙනි LED එක දෙකට කනෙක්ට් කරා. ඒක නිසා පළවෙනි pin එක output එකක් එන්න ඕනේ. ඒ කියන්නේ 1, output capital ලකුරෙන් ඊට පස්සේ bracket එක ඇහුවා semicolon එකක් දැම්මා. හැමතිස්සෙම statement එකක් end කරන semicolon එකක් අපි පාවිච්චි කරන්න ඕනේ. මේක ඉතාලම වැදගත්. ඒ කියන්නේ මේක මෙතනින් අවසానයි කියන මේ ස්ටේට්මන්ට් එක මෙතනින් අවසానයි කියන එක තමයි semicolon එකකින් කියන්නේ. ඊට පස්සේ දෙවෙනි pin එකත් ඒ වගේම output එකක් කරා 3 4 5 6 7 8 9 10 කියන pins ඔක්කොම output එකක් විදිහට අර්ථ දක්වන්න ඕනි. මොකද මේ LED එකක් කියන්නේ output එකක්. හරි. microcontroller එකෙන් ඒක output එකක් කියලා අපි කියන්නේ. හරි. දැන් void setup එක ගැන කතා කරලා ඉවරයි. බලමු void loop එකේ මොකද කරලා තියෙන්නේ. digital write එක high කියලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි pin එක volt 5ක් වෙනකන් රේස් කරන්න කියලා. ඊට පස්සේ ඩිලේ එකක් තියලා තියෙනවා තප්පර මිලි තප්පර 250ක. ඒකෙන් පස්සේ පළවෙනි පින් එක අපව ලෝ කරලා තියෙනවා. ඊළඟට පළවෙනි ඒ කියන්නේ පළවෙනි LED එක පත්තු කරලා නිවලා තියෙනවා. දෙවෙනි ස්ටේට්මන්ට් වගන්තිවලදී අපි කියලා තියෙනවා digital write දෙක high කියලා. ඒ කියන්නේ දෙවෙනි පින් එක high කරලා තප්පර මිලි තප්පර 250ක් ඉඳලා ඊට පස්සේ digital write දෙක low කරලා තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි පින් එක low කරලා තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි LED එක පත්තු කරලා මිලි තප්පර 250කට පස්සේ off කරලා තියෙනවා. ඊට පස්සේ බලමු අපි තුන්වෙනි පින් එකටත් එහෙම කරලා තියෙනවා, හතරවෙනි පින් එකටත් එහෙම කරලා තියෙනවා, පස්වෙනි පින් එක ඒ වගේ පින් 10 වෙනි පින් එක වෙනකම්ම එහෙම කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි curly braces close කරලා කෝඩ් එක අවසන් කරලා තියෙනවා. මේ කියන්නේ මුලින්ම පළවෙනි පත්තු කරලා, දෙවෙනි එක පත්තු කරලා, තුන්වෙනි එක පත්තු කරලා, හතරවෙනි එක පත්තු කරලා, පස්වෙනි එක පත්තු කරලා, ඒ වගේ 10ක් පත්තු කරා. ඊට පස්සේ මම කිව්වා void loop එක දිගින් දිගටම run වෙනවා කියලා. ඊට පස්සේ වෙන්නේ මොකද? ආපහු පළවෙනි එක පත්තු වෙනවා, දෙවෙනි එක පත්තු වෙනවා, තුන්වෙනි එක පත්තු වෙනවා. හරි. බලමු කෝඩ් එක අප්ලෝඩ් කරලා මොකද්ද වෙන්නේ කියලා. හරි. ඒකට මුලින්ම අපේ Arduino sketch එක ගත්තා. ඒ sketch එකේ code එක type කරලා තියෙනවා. ඒකේ මේ upload button එක, ඒ කියන්නේ මුලින්ම computer සම්බන්ධ කරා. ඊට පස්සේ tools අපි මුලින්ම tools යනවා. ඊට පස්සේ port එක හරිද කියලා select කරනවා. ඊට පස්සේ board එක මගේ mega එකක් ඔයාලගේ වුණා නම් වුණා. ඒ ටික select කරලා upload button එක ඔබන්න. බලමු අප්ලෝඩ් බටන් එක එබුවට පස්සේ මොකද වෙන්නේ කියලා ස්කෙච් එක සේව් කරේ නැත්නම් සේව් කරගන්න. අප්ලෝඩ් බටන් එක එබුවට පස්සේ කම්පයිලින් කියලා ගන්නවා. මම මුලින්ම මේ ක්‍රියාවලිය පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ කම්පයිල් වුණාට පස්සේ done අප්ලෝඩින් වෙනවා. හරි. දැන් අපිට මෙතන දිස්සන LED ටික පත් වෙනවා ලස්සන්ට. පළවෙනි එක පත් වෙනවා, දෙවෙනි එක පත් වෙනවා, තුන්වෙනි එක පත් වෙනවා. එහෙම 9ට වෙනකම් පත් වෙලා. හැබැයි මේක ඇත්තම නයිට්‍රේට් එකක් වගේ නෙවෙයි. මොකද මේක පත්තු වෙලා ආපහු මුලින්ම තමයි පටන් ගන්නේ. මම කිව්වා void loop එකේ වෙන්නේ repeat වෙන එක. අපි කොහෙවත් කියලා නෑ ආපහු අගේ ඉඳන් අනිත් පැත්තට එන්නේ කියලා. හරි. අපි බලමු කෝඩ් එක මේකට fix කරන්නේ කොහොමද කියලා ඊළඟට. හරි. මුලින් කතා කරද්දි පරිදි අපි void loop එක අපි වෙනස් කරගන්න ඕනේ. මේ light පෙළිය දෙපැත්තටම යවා ගන්න. අපි බලමු කොහෙන්ද ඉස්සෙල්ලා කෝඩ් එක නැවැත්තුවේ කියලා. එතන නැවැත්තුවේ මේ 10 වෙනි එක low කරලා. හරි. ඊට පස්සේ 10 වෙනි එක low කරලා අපි මිලි තප්පර 250ක් ඉන්නවා. ඒකයි delay එකක් තියලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු 10 පත්තු කරනවා. 10 පත්තු කරලා මිලි තප්පර 250ක් ඉන්නවා. ආපහු 10 low කරනවා. ඒ කියන්නේ 10 පත්තු කරලා නිවනවා. ඊට පස්සේ අපි කරන්නේ delay එකක් තියෙනවා ආපහු. ඊට පස්සේ 9 පත්තු කරනවා. 9 පත්තු කරලා මිලි තප්පර 250ක් ඉන්නවා. ඊට පස්සේ 9 off කරනවා. ඒ වගේම 8ටත් කරනවා, 4ටත් කරනවා. ඒ වගේ reverse direction එකට වෙනකන් edit කරලා තමයි delay එකක් ආවෝ තියලා තියෙනවා. ඒ කියන්නේ එක නිවන්නේ කියලා නිවලා මිලි තප්පර 250ක් ඉන්න. හැබැයි එතනින් කෝඩ් එක ඉවර වෙන්නේ නැහැ. මම කිව්වා void loop එක දිගින් දිගටම run වෙනවා. ඒක නිසා ආපහු මුලට එනවා. මුලට ඇවිල්ලා ආපහු ඒ sequence එක මේ වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට light ටික පත්තු වෙගෙන යනවා. ආපහු මේ පැත්තෙන් මේ පැත්තට light ටික පත්තු වෙගෙන යනවා. හරි. අපි බලමු කොහොමද කෝඩ් එක අප්ලෝඩ් කරලා මේක කරගන්නේ කියලා. හරි. ඊළඟට අපි කෝඩ් එක අප්ලෝඩ් කරන්න යන්නේ. මෙතන මේ අප්ලෝඩ් බටන් එක මම කෙලින්ම අපේ ගහගත්ත කෝඩ් එකේ අප්ලෝඩ් බටන් එක ක්ලික් කරනවා. ස්කෙච් එක සේව් කරලා නැත්නම් සේව් කරගන්න. අපි බලමු අප්ලෝඩ් කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් කම්පයිලින් ස්කෙච් කියලා හටනවා. දැන් අප්ලෝඩින් කියලා හටනවා. හරි. දැන් done අප්ලෝඩින්. බලමු අපි අපේ කරපු වැඩේ සාර්ථකයිද කියලා. ඔව් සාර්ථකයි. දෙපැත්තටම නයිට්‍රේට් එක ලස්සනට යනවා.
ඔයාලට මේ ටයිම් එක වේරි කරලා බලන්න පුළුවන් මොකද්ද වෙනස කියලා. හරි අපි බලමු ලයිට් ඔෆ් කරලා මොකද්ද මේ සීන් එකට වෙන්නේ කියලා. හරි දැන් බලමු අපේ නයිට් රයිඩ් එක ලස්සනට බලා ගන්න පුළුවන්. ඔයාලා නයිට් රයිඩ් එක සාර්ථකව නිම කරලා තියෙනවා. දැන් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලයිට් සෙට් එක යනවා. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ලයිට් සෙට් එක යනවා. හරි ඊළඟට බලමු අපි මේ කෝඩ් එක කොහොමද සරල කරගන්නේ කියලා. හරි අපි බලමු කොහොමද කෝඩ් එක සරල කරගන්නේ කියලා. ඒ කියන්නේ මේ නයිට් රයිඩ් එකට මෙච්චර පිළිගුණක් ගහලා කිසිම තේරුමක් නැහැ. හරි අපි බලමු මේක සිම්පල්ම කොහොමද කරන්නේ කියලා. හරි void setup එකේදී අපි for loop එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ ඊළඟට මේ ඉදිරියට එන tutorial set එකේදී අපි for loops කොහොමද මේ loops එක හැසිරෙන්නේ කියන එක අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන්ට අපි බලමු කොහොමද කෝඩ් එක සරලව ගහගන්නේ කියලා. 4 කියලා තියෙනවා integer i = 1 කියලා තියෙනවා. ඒ කියන්නේ මේ basically අපි පළවෙනි පින් එකෙන් පටන් ගන්න හින්දා i = 1 තියෙනවා. i 10 හොස් 10ට අඩු හෝ සමාන කියලා තියෙනවා. ඊට පස්සේ i ට එකක් එකතු කරන්න කියලා තියෙනවා. හැමතිස්සෙම for loop එක iterate වෙන වාරයක් පාසා. ඒ කියන්නේ pin mode එක i කියලා තියෙනවා. මුලින්ම එක output එකක් වෙනවා, දෙක output එකක් වෙනවා. ඒ වගේම 10ට වෙනකම් output වෙනවා. ඊට පස්සේ void setup එකේ කියන්නේ pin mode set එකම හැදලා තියෙන එකේ ඉඳන් 10 වෙනකම්. ඊළඟට අපි void loop එකට යනවා. void loop එකේ for loops දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකේ ඉඳන් 10 වෙනකම් pins අපි මුලින්ම පළවෙනි pin එක high කරනවා. මිලිතප්පර 250ක් ඉන්න. ඊට පස්සේ දෙවෙනි පළවෙනි pin එක low කරනවා. ඊට පස්සේ දෙවෙනි pin එකට එහෙම මෙහෙම කරනවා. pins 10ට මේ විදිහට කරගෙන යනවා. ඊට පස්සේ ඒ for loop එක ඉවර වෙච්ච ගමන් ඊළඟ for loop එකට වන්නවා. ඒකේ ඒ for loop එකේ අපි i 10 ඉඳන් පටන් ගන්නෙ. ඒ 10 ඉඳන් පටන් ගත්තාම පස්සේ 10 ඉඳන් පටන් ගන්න 10 high වෙනවා. ඊට පස්සේ 10 low වෙනවා. ඊට පස්සේ 10 එකක් අඩු වෙනවා 9 වෙනවා 9 high වෙනවා. ඊට පස්සේ මිලිතප්පර 250ක් ඉන්නවා. ඊට පස්සේ එහෙම පළවෙනි පින් එක දක්වා මේ වෙනවා. ඊට පස්සේ මේක මේ for loops දෙකම iterate වෙනවා. අය void loop එක ඇතුලේ තියෙන්නේ. හරිද? ඒක නිසා මේ night raider circuit එක මේකෙන් සරලව run වෙනවා. මේක අපි බලමු කොහොමද කරන්න කියලා අප්ලෝඩ් කරලා බලමු වෙනසක් තියෙද නැද්ද කියලා. හරි කිසිම වෙනසක් නැහැ. කෝඩ් එක සරල වෙලා නමුත් night raider circuit එක තාමත් ඒ විදිහටම වැඩ. ඔයාලට මේ විදිහට සරලව pins define කරන්න පුළුවන්. ඒ වගේම outputs for loops එක handle කරලා මේ කෝඩ් එක සරල කරගෙන අච්චර තිබිච්ච night raider මෙච්චර තිබිච්ච කෝඩ් එක අපි මෙච්චර පොඩි කරලා තියෙනවා. එහෙමයි for loops පාවිච්චි කරන්නේ. අපි ඉස්සරහ වීඩියෝස් වලදී කියන්න බලාපොරොත්තු වෙන Arduino basic loops මොනවාද? ඒක නිසා අපිත් එක්ක දිගින් දිගටම channel එක subscribe කරන්න. මොකද subscribe කරන එක ගොඩක් වැදගත් වෙනවා. අපි වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ link description වල තියෙනවා group අපේ Facebook group එක. ඒ කියන්නේ ඒකෙදි අපිත් එක්ක interact වෙන්න පුළුවන්. හරිද? ඔයාලට තියෙන ප්‍රශ්න, ඔයාලා හදන projects අපිත් එක්ක share කරගන්න, photo එකක් දෙකක් දාන්න, අපිත් like එකක් දාන්න, අපේ post එක share කරන්න. හරි ඒවත් එක්ක අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු LED එකත් එක්ක තව මොනවද කරන්න පුළුවන් කියලා. ඒ යද්දිත් හමු වෙන බලාපොරොත්තු වෙන සමගන්න වික්ලබ් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.